හායි කොහොමද ඔයාලට? මං අද මේ වීඩියෝ එකෙන් පෙන්වන්න යන්නේ අපේ කොකුවිල් ගර්ල් හොස්ටල් එක. මේ වීඩියෝ එක ගොඩක්ම වැදගත් වෙන්නේ ජෆ්නා කැම්පස් එන්න ඉන්න නංගිල මල්ලිලට. ඔයාලට මේ වීඩියෝ එක බලලා පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් ඔයාලගේ හොස්ටල් කොයි වගේද කියලා. අපේ හොස්ටල් එකේ නම් ගොඩක් ෆැකල්ටි වල ළමයි ඉන්නවා. සාමාන්‍යයෙන් මැනේජ්මන්ට් ළමයින්ටයි බීකොම් ළමයින්ටයි ෆස්ට් ඉයර් එකේදී දෙන්නේ කොණ්ඩාවිල් හොස්ටල් එක. හැබැයි මේ පාර බීකොම් එකේ ගර්ල්ස්ලා වුණ අපිට හම්බුනේ කොකුවිල් ගර්ල් හොස්ටල් එක. හැබැයි අපේ බීකොම් බෝයිස්ලා වගේම මැනේජ්මන්ට් ගර්ල්ස් බොයිස් දෙගොල්ලොම ඉන්නේ කොණ්ඩාවිල් හොස්ටල් එකේ. කොණ්ඩාවිල් හොස්ටල් එක මැනේජ්මන්ට් ෆැකල්ටියට ළඟයි. එතකොට අපි ඉන්න කොකුවිල් ගර්ල් හොස්ටල් එක අපේ කොමර්ස් ඩිපාර්ට්මන්ට් එකට ළඟයි. හොස්ටල් එකේ ඉඳන් ඩිපාර්ට්මන්ට් එකට විනාඩි 5කවත් දුරක් නැහැ. ඒ වගේම තමයි කොකුවිල් රේල්වේ ස්ටේෂන් එක තියෙන්නේ හොස්ටල් එක ළඟමයි. එතකොට මේ තියෙන්නේ අපේ හොස්ටල් එකේ ඉස්සරහ ගේට් එක. හොස්ටල් එකේ සයිඩ් දෙකක් තියෙනවා. A සයිඩ් එක B සයිඩ් එක. ඒ වගේම එක සයිඩ් එකකට තට්ටු 4ක් තියෙනවා. 1 2 3 4. ඒ විදිහට තට්ටු 4ක් සයිඩ් දෙකේම තියෙනවා. සමහර අයට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් හොස්ටල් එකේ රූල්ස් තියෙනවද මොනවද ඒ රූල්ස් කියලා. ඇත්තටම අපේ හොස්ටල් එකේ පුංචි රූල්ස් ටිකක් නම් තියෙනවා. හොස්ටල් ඇප්ලිකේෂන් එකත් එක්ක ඔයාලට හොස්ටල් රූල්ස් ගැන දැනුවත් කිරීමක් කරනවා. මොකද අපිට නම් එහෙම දැනුවත් කිරීමක් කරලා PDF එකක් එවලා තිබ්බා. අපි සාමාන්‍යයෙන් හොස්ටල් එකට 6:00 වෙද්දි එන්න ඕනේ. 4th yearsලාට නම් 7. සාමාන්‍යයෙන් අපේ කැම්පස් එකේ මම දන්න විදියට හොස්ටල් දෙන්නේ ෆස්ට් ඉයර් එකටයි ලාස්ට් ඉයර් එකටයි. සාමාන්‍යයෙන් ෆැකල්ටි වල මොනවා හරි ඉවෙන්ට් තියෙනකොට හොස්ටල් එකට එන්න අපි පරක්කු වෙනවනේ. එතකොට කරන්න ඕනේ හොස්ටල් එකේ නායිකාව, ඒ කියන්නේ බැජ් එකෙන් වෝඩන් මැඩම් පත් කරනවා හොස්ටල් එකට නායිකාවක්. එයාට කියලා එයා හරහා වෝඩන් මැඩම් අපිත් පරක්කු වෙන වෙලාව මෙහෙමයි කියලා දැනුවත් කරාම කිසිම ප්‍රශ්නයක් නැතුව අපිට හොස්ටල් එකට 6:00 පස්සේ එන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ හොස්ටල් එකේ තව නීතියක් තියෙනවා. හොස්ටල් එකේ අපි කෑම ගන්න පහලට යනවා නම් හරි කැන්ටින් එකට යනවා නම් හරි අපි සාමාන්‍යයෙන් දන හිසෙන් පහලට ඇඳුම් අඳින්න ඕනේ. මේ තියෙන්නේ අපේ හොස්ටල් එකේ බැක් ගේට් එක. මේ තියෙන්නේ ස්ටඩි ඒරියා. සයිඩ් දෙකේම හැම ෆ්ලෝ එකකම වගේ ස්ටඩි ඒරියා එකක් හරි දෙකක් හරි තියෙනවා. ඔයාලට රූම් වල ඉඳන් වැඩ කරන්න බැරි නම් හරි නිදහසේ තනියම වැඩ කරන්න ඕන නම් එහෙම නැත්නම් ගෲප් ඇසයින්මන්ට් එකක් ගෲප් ප්‍රොජෙක්ට් එකක් කරන්න ඕන නම් මේ තැන් වල ඉඳන් කරන්න පුළුවන්. මේ තියෙන්නේ අපේ ෆ්ලෝ එකේ රූම්ස් තියෙන විදිහ. හැම ෆ්ලෝ එකකම මේ විදිහට තමයි රූම්ස් තියෙන්නේ. එකම ෆ්ලෝ එකේ දෙපැත්තට තමයි මෙහෙම රූම්ස් තියෙන්නේ. ඒ වගේම සයිඩ් දෙකේම හැම ෆ්ලෝ එකකටම වගේ වොෂ්රූම් වෙන වෙනම තියෙනවා. මේ හොස්ටල් එක අපේ රූම් එකේ ඉඳන් බැලුවාම පේන විදිය. මේ හොස්ටල් එක පිටිපස්ස පාරේ ඉඳන් බැලුවාම හොස්ටල් එක පේන විදිය. මේ පාරෙන් තමයි අපි ඩිපාර්ට්මන්ට් එකට යන්නේ. ඒ වගේම කැම්පස් එකේ මේන් ග්‍රවුන්ඩ් එක තියෙන්නේත් මේ පාරේ. යාපනයේ ඉන්න ගොඩක් අයට තියෙන ලොකුම ප්‍රශ්නයක් නේ බොන වතුර කොහොමද ගන්නෙ කියලා. ඒකට කැම්පස් එකේ වගේම හොස්ටල් වලත් බොන වතුර ගන්න වෙනම ටැප් තියෙනවා. මේ ඉතින් රෑ 11:00 විතර අපි වතුර පුරවන්න යන අවස්ථාවක්. හොස්ටල් එකේ නම් හොස්ටල් එකේ පහළම තට්ටුවේ ස්ටඩි ඒරියා එක ළඟ තමයි මේ තැන තියෙන්නේ. ඊට අමතරව හොස්ටල් එක පිටිපස්ස පාරේ ග්‍රවුන්ඩ් එකට යන තැනත් බොන්න වතුර ගන්නට තියෙනවා. ගෙදර ආගන්තුක වෙද්දී හොස්ටල් එක ගෙදර වෙද්දී නීති වර්ජිත රාත්‍රියෙන් ගණනාවක් එක්ක පොදු කාමරේ තනි වෙද්දී දුක මහන්සිය සතුට අවුරුදු ගණනාවක් පුරා නොදැන හිටපු මිනිස්සු එක්ක බෙදා ගනිද්දී ජීවිතේ වෙනස්ම අත්දැකීමක් එක්ක තමන්ට තමන්ගේ ශක්තිය කියලා දෙන එක්තරා සුන්දරම කාල පරිච්ඡේදය තමයි කැම්පස් එකේ හොස්ටල් ජීවිතය කියන්නේ.